අපල විශ්වාස කරනවද? මම දැක්කා මේ කියන්නේ මගේ වෙන ළමයෙකුත් ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ අවුරුද්දේ පාස් වෙන්න බෑ කිව්වා කියලා මේ කේන්දරේ බැලුවාම. එහෙම කියනවා සමහරව. ග්‍රහ අපල කියන්නේ ග්‍රහ අපල දන්නේ නැහැ. මගේ කේන්දරේ හැටියට මට ඇවිදින්නත් බෑ. හරිද? එහෙම ගිහිල්ලා වෙන්නත් නෙමෙයි. කියන්නේ කේන්දරේ හැටියට පොඩි කාලේ අම්මා කේන්දරේ බල්ලා ඉපදිච්ච ගමන් ඒ කේන්දරේ තියෙන්නේ මේ ළමයට ඇවිදින්නත් කල් යනවලු. ඉගෙන ගන්න පොඩ්ඩක්වත් බැයිලු. يعني කේන්දරේ එහෙම ලියලා දෙනවද කියන්නේ පොඩි එකෙක් කියවුනම කන බැලෙන්න එකක් දුන්නේ නැහැ කියන්නේ. يعني ඉගෙන ගන්න බැරි වෙනවලු. ඊට පස්සේ මාර කතන්දර ගොඩක් තියෙන හැරදී ඒක අපේ අම්මා විශේෂයෙන් පරිස්සම් කළා මට පස්සේ පෙන්නුවා. එහෙම තිබ්බ කියලා ඉගෙන ගන්න බැරි වෙනවලු. ඊට අම්මෙට දුන්නාම එහෙම කේන්දරයක් ළමයිගේ. එක පොඩි එකෙක් ඉපදුනාට පස්සේ ඉගෙන ගන්න බැරි වෙනවලු. ඊට පස්සේ තියෙනවා මාර දේවල් තියෙන හැරද? මොකද රටේ යන්න බැරි වෙනවලු කවදාවත්. ලංකා සීමාවෙන් එළියට පය තියන්න බැරි වෙනවලු. හරිද? මාර දේවල් තියෙන්නේ. ඒතර ඒ කියන්නේ ඒවා අනේ මන් දන්නේ කොහොමද සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ කියලා. මම නම් ඒවා ඒ දන්න කාලේ ඉඳන් විශේෂයෙන් ඒ ලෙවල් කාලේදී එහෙම මං ඒවා කියවලා ඒවට ගේම ගැහුවා. හරිද? ඒ කියන්නේ දැන් ඉගෙන ගන්න බැරි වෙනවා කිව්වනම් කරන්න පුළුවන් දේ ඉගෙනගෙන යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා වෙන්න නේකනේ. ඊට පස්සේ ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් අර රට යන්න බැරි වෙනවා කිව්ව එකටත් මොකක් හරි කරන්න ඕන හින්දා මං තනියෙන් රට ගිහිල්ලා ආවා ඒ ලෙවල් වුණාට පස්සේ. ඒ කියන්නේ ඇත්තමයි කියන්නේ. අර එහෙම අමුතු එහෙම තියෙනවා සමහර වෙලාවට ඒ කියන්නේ දැන් දෙක තුනකින් බලලා හරිද? තව එකක් තියෙනවා මේ අවුරුදු 25ක් විතර වෙනකොට කොච්චර අසාර්ථකද කියනවනම් ගෙවල් ඉඩම් විකුණමින් ජීවත් වෙනවලු. හරිද? ඒව තියෙනවා. දැන් 25 පැනලා තියෙන්නේ. හැබැයි ඒක ඇත්ත සමහර වෙලාවට. මොකද මට අයිති කම්පැනියක් තියෙනවා ගෙවල් ඉඩම් විකුණන. ඒක ඇත්ත වෙන්න පුළුවන් හැබැයි සමහරට. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුළුවන් තරම් දැන් මං හිතන්නේ දැන් සමහර ළමයි ඒවට මානසික වැටෙනවානේ. මානසික වැටෙනවානේ. කියන්න තියෙන්නේ ඔය කියන කාරණා ජ්‍යොතිෂ බොරුවක්ද නැද්ද කියන්න මන් දන්නේ නැහැ. හැබැයි මට අදාළ නම් මම ඒක පට්ට බොරුවක් කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි මොන හරි කිව්වා නම් බෑ කිව්වා නම් කරලා පෙන්නන්න. ඔයාගේ හදහන අලුතෙන් ලියන්න ඔයා. හරිද? ලියන්න මොකද මේ මගේ ළමයි දෙතුන් දෙනෙක් මේ ටික ඇහුවා නැත්තම් මම මේක කියන්නෙත් නැහැ. ඒ කියන්නේ සමහරලාට අම්මලාට මේ දවස්වල හදහන් බලන්න හිතෙනවා ඇති මොකක් හරි හින්දා. මේ හිතුණාට පස්සේ කියනවා මේ A level විභාගේ පාස් වෙන්නේ නැහැ කිව්වා. මේ කාලේ ග්‍රහාපල කිව්වා. ශයි දෙකක් ස්කිප් කරන්න කිව්වා. ග්‍රහාපල ඉවර වෙනකන්. ගොන් වෙන්න එපා වැඩේ කරන්න තමන්ගේ වැඩේ. හරි. ඔක හරිය නේද?